විදාශී සමාජීය නොදුටු පැතිකඩ. අයිබෝවන් සුබ දවසක්. ටොක් විත් දාශී YouTube නාලිකාවත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල සමාජ මාධ්‍ය කලබන ප්‍රවෘත්තියක් තමයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒ වෛද්‍යවරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් ගොඩක් දෙනා කතා බහ වෙනවා, විවිධ අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මේ වෙනකොට සැකකරු අත්අඩංගුවට ගත්තා කියලා සමාජ මාධ්‍ය තුල පළ වෙනවා. අපි බලමු කොහොමද මේ සිද්ධිය වෙලා තියෙන්නේ, මොකද්ද මේකේ මේ වෙනකොට තත්ත්වය කියලා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස තමයි පුහුණු වීම වෙලා තියෙන්නේ. එතකොට නිල නිවාසය ඇතුළතදී තමයි මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පුහුණු වන වෛද්‍යවරයා සිය නිල නිවස ඇතුළතදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් අනන්‍යතාවය මේ විදිහට තහවුරු වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කිරිබණ්ඩලාගේ නිලංග මధుරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මధుර රත්නායක වන සැකකරු ගල්නෑව නවනගර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියලා මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. එතකොට ඉතින් අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරව ඉඳලා පෙරදා දිනේදී නිදහස් වෙලා ආවා කියලා තමයි සඳහන් වෙන්නේ. 34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙක් විදිහටත් සමාජයේ පෙනී හිඳලා තියෙනවා කියලා උත්තර වාර්තා වෙනවා. ඒ වගේම යුද හමුදා සේවයෙන් පලා ගොස් සිට ඇති අතර සැකකරු ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා කියලා වැඩිදුර විස්තර සඳහන් වෙනවා. අදාළ සැකකරු වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් අනතුරුව ඇගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පලා ගොස් තිබූ අතර ඒ දුරකථනයෙන් ඇති වූ දුරකථනයේ තිබෙන ස්ථානයේ පිළිබඳලද සංඥා අනුව පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරා කියලා වාර්තා වෙනවා. එහිදී අවුකන දුම්රිය පොළ ආසන්නයේදී දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලිසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. එහිදී අදාළ සැකකරු ගල්නෑව එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටියේදී ගල්නෑව පොලිසිය විශේෂ කණ්ඩායමක් විසින් සොයාගත්තයි කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ වෙනකොට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරිය පෙරදා රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තා කළා තියෙනවා. සිය පොරොත්තු රාජකාරිය අවසන් කරලා අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වෙලා සිටින නිල නිවාසයේ දක්වා ගමන් කරලා තියෙනවා. එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළු වෙනවත් එක්කම පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙක් එක්වරම පිහියක් ගලට තබා ඇය බිය ගන්වා ඇති බව සඳහන් වෙනවා. අනතුරුව වෛද්‍යවරිය කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරගෙන අදාළ පුද්ගලයා වෛද්‍යවරියත් රැගෙන නිල නිවසට ඇතුළු වෙලා කිසිවෙකුටත් ඇහෙන්නේ නැති වෙන්න දොර වැහුවයි කියලා තමයි මේක සඳහන් වෙන්නේ. එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ දැස් වසා ක්‍රූර ලෙස දූෂණයට ලක් කර ඇති බව මේ වෙනකොට අදාළ පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. ඊට අනතුරුව සැකකාර පුද්ගලයා පලා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනයත් අරගෙන. ඊට පස්සේ මේ වෛද්‍යවරිය ටික වෙලාවකට පස්සේ ඒ රෝහල් වාට්ටුවටම ඇවිල්ලා ඒ තිබුණු දුරකථනයකින් ඇමතුමක් අරගෙන තමන්ගේ පියාට මේ පිළිබඳව විස්තර වාර්තා කරා, විස්තර සඳහන් කරා කියලා තමයි තවදුරටත් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වෙනකොට හොමාරු වෙන තොරතුරු කිහිපයක් තමයි මම මේ අරගෙන ආවේ මේ සිද්ධිය සම්බන්ධයෙන්. මොකද විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණුව ලැබෙන මේ වෛද්‍යවරියට සිදුවෙච්ච දේ අපි තරේ හෙලා දකින්න ඇත්තම කාන්තාවන් විදියට අපි මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙනකම් ඇයි සාධාරණයක් ඉෂ්ට වෙනකම් බලාගෙන ඉන්නවා. මොකද මේ වගේ දේවල් තවදුරටත් සිද්ධ නොවෙන්න යම්කිසි වගකීම යුක්තන්ගේ දැස් හැරෙන්න ඕනේ, නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම අද දවසේ ඉඳලා වෛද්‍යවරු වැඩ වර්ජනයක් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි බලමු සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳවත් තොරතුරු කිහිපයක් සඳහන් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් පස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේ ලේකම් සුගතදාස මහතා මාධ්‍යයට අදහස් දක්වලා දිනවා මෙන්න මේ විදිහට. අපි සංකේත වැඩ වර්ජනයක් කරන්නේ අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා. ඒ වැඩ වර්ජනයේ හෙට උදෑසන අවසන් කරනවා. අපි බලාපොරොත්තු වුණ බලපෑම කරන්න මේ අපරාධයේ මේන් ඉස්සරහට මෙවැනි දේවල් සිදුවිය නොහැකි බවට දැඩි ස්ථාවරයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්නවා. අපි දැඩි ලෙස මේක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හෙලා දකින්නවා කියලා වැඩිදුරටත් එතුමා මාධ්‍යයට පවසා සිටිනවා, අදහස් පවසා සිටිනවා. ඉතින් මේ වෙනකොට වෛද්‍යවරු වැඩ වර්ජනයක් කනිරත වෙමින් පවතිනවා. හෙට වෙනකොට ඒ වැඩ වර්ජනය අවසන් වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට රෝහල් වල මම හිතන්නේ මේ වෙනකොට ඒ තත්ත්වය දැක බලාගන්නට හැකි වෙනවා.
ඉතින් වෛද්‍යවරු ඒ පැත්තෙන් වෙනකොට මම හැම වෙලෙම කියන්නේ ඒකයි කාන්තාවන් විදිහට මේ රටේ මිට වඩා ආරක්ෂාවක් තියෙන ඕනේ. අපි හැමෝම කාන්තාවන් විදිහට මේ ගැන හඬක් නගන්න ඕනේ. සාධාරණ ඉෂ්ට වෙන තාක්කල් මේක රැඳී ඉන්න ඕනේ. මොකද කවදාවත් මේ වගේ ප්‍රශ්න යට ගහන්න හොඳ නැහැ. මේක එක් අයෙකුට දැන් සිද්ධ වෙච්ච දෙයක්. මේක හෙට අපිට වෙන්න පුළුවන්. ඒ නිසා සමස්ත කාන්තාවන් ඔක්කොම අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි හඬක් නගන්න ඕනේ, පෙනී හිටින්න ඕනේ. මොකද මේ වගේ පුද්ගලයන්ට දැඩි ලෙස නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. තවත් මේ වගේ දේවල් නොකරන්න සහ මේ වගේ දේවල් අපිට අහන්න දකින්න අපිට අහන්න කවදාවත් දකින්න ලැබෙන්නේ නැති වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ටෝක් විත් ආෂි YouTube නාලිකාවේ අද දවසේ මේක ගැන කතා කරේ. කාන්තාවක් විදිහට මමත් පෞද්ගලිකව මේක හෙලා දකින්න. මොකද කාන්තාව විදිහට අපිට අපේ මේ රටේ නිදහස ඒ වගේම ආරක්ෂාව අපේ කටයුතු කරන්න අපිට බයක් හැකක් නැතුව අපේ රටේ ඒ හැම දෙයක්ම නිදහස අපිට තියෙන්න ඕනේ. ඉතින් ඔබ දන්නවා සමාජීය ප්‍රශ්න නොදුටු පැතිකඩ මේ හැම දෙයක්ම කතා කරන වේදිකාවක් තමයි ටෝක් විත් ආෂි කියන්නේ. ඉතින් රැඳෙන්න ටෝක් විත් ආෂි YouTube නාලිකාව සමග ඔබටත් පුළුවන් සමාජීය ප්‍රශ්න වෙනුවෙන් ඔබේ අදහස මේ වේදිකාව තුළ කතා බහ කරන්න. ඉතින් හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. Talk with Ashi. Samajia Nadutu